හොඳයි ඉතින් යාළුවනේ අද ඇවිල්ලා තියෙන වීඩියෝ එක ඇවිල්ලා රිවර්ස් ඉන්ජිනියරින් වීඩියෝ එක. අපි බලමු අද ඇවිල්ලා සිම්පල් බයිනරි එකක් අපි රිවර්ස් ඉන්ජිනියරින් කරලා බලන්න යන්නේ. මේක ඇවිල්ලා try hack මේකේ මීට දවස් දෙකකට තුනකට කලින් තිබ්බා Hackfinity Battle කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ තිබු ටාස්ක් එකක්. අපි බලමු මේ බයිනරි එක රිවර්ස් ඉන්ජිනියරින් කරන්න කොහොමද කියලා. මම දැන් ඉන්න තැන වල ගැන කතා කරද්දී මම මේ WSL එක ඇතුලේ එහෙම නැත්නම් Ubuntu machine එකක ඉන්නේ දැනට. ඒ කියන්නේ Linux Windows එක ඇතුලේ Ubuntu run වෙනවා WSL හරහා. මම WSL setup කරගන්න කොහොමද කියලා කලින් වීඩියෝ වල කියලා තියෙනවා. හින්දා මම මේකේ ඒ ගැන කියන්න යන්නේ නැහැ. මම මෙතන ls කියලා ගහපුවම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන alt auth කියලා binary file එකක් තියෙනවා. ඒ වගේම flag.txt කියලා flag එකක් තියෙනවා. හරි. අපිට තියෙන්නේ මෙන්න මේ flag.txt කියන එක මෙන්න මේ alt auth කියන binary එක හරහා එහෙම නැත්නම් ඒ software එකෙන් අපිට ඒක ලබා ගන්න තියෙන්නේ. ඇත්තරම කිව්වොත් මේක දැන් ඔයාලට මෙතන බලපු ගමන් පේනෙන්න පුළුවන් මෙතන අපිට කෙලින්ම ගන්න පුළුවන් flag.txt කියන එක අපිට කැට් කරා නම් හරිනේ. ඒ වුණාට මේක ටාස්ක් එක එහෙම නැත්නම් චැලෙන්ජ් එක තිබ්බේ මෙන්න මේ බයිනරි එක වෙනම ටාගට් මැෂින් එකේ තමයි රන් වෙන්නේ. එතකොට මේ flag.txt කියන එකත් ඒක තිබ්බේ ටාගට් මැෂින් එකේ. අපිට රිමෝට් කනෙක්ට් වෙලා මෙන්න මේ software එකට software එක රන් කරන්න විතරයි පුළුවන්. එතකොට මේක ඉල්ලන credentials ටික දීලා තමයි අපිට මේ flag එක බලා ගන්න පුළුවන්. දැන් මේ task එක නැති නිසා මම මේක මගේ local machine එකට flag එකක් දාගෙන තියෙනවා. අපි බලමු කෙලින්ම flag එක ගන්න දුව මෙන්න මේක reverse engineering කරලා අපි flag එක ගන්න කොහොමද කියලා. හරි ඉතින් මම බලනවා මම මේක run කරලා ඉස්සම old auth කියන මේක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා key එකක් ඉල්ලනවා. එතකොට අපි වැරදි key එකක් දුන්නාම මේ no කියලා message එකක් අපිට බලා ගන්න පුළුවන්. අපිට දැන් තියෙන්නේ මේක reverse engineering කරලා key එක හොයාගන්න තමයි තියෙන්නේ. හරි අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මේකට අවශ්‍ය වෙන tool එකක් ගැන කතා කරොත් මෙන්න මේ Ghidra කියන tool එක ඔයාලට ඕන වෙනවා. මේක reverse engineering වැඩවලට ගොඩක්ම උදව් වෙන tool එකක්. මේක හදන්නේ කවුද කියලා කිව්වොත් ඔයාලා බලා ගන්න පුළුවන් මේක හදන්නේ NSA එකෙන් එහෙම නැත්නම් National Security Agency එකෙන්. ඔයාලට මේක GitHub එකේ Windows Linux ඕන එක download කරන්න පුළුවන්. මම ඉතින් අලුත් ටර්මිනල් මේක ඇවිල්ලා මම ඉන්නේ මේ දැන් Windows එකේ ඉන්නේ. Windows එකේ මම මෙන්න මේ ෆයිල් එක download කරලා extract කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ extract කරගත්තාම මෙන්න මේ වගේ ෆයිල් කිහිපයක් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මම කරන්නේ මෙන්න මේ Ghidra කියන tool එක run කරගන්නවා. Ghidra.bat කියන මෙන්න මේ batch file එකෙන් මම මේක run කරගන්නවා. එතකොට අපිට මේ tool එක run වෙනවා. හරි මේ විදිහට tool එක run වුණාට පස්සේ ඔයාලට මේ documentation එකක් තියෙනවා මම මේ close කරගන්නවා. මම මේ Ghidra tool එක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන පස්සේ ඔයාලට වීඩියෝ එකක් ඕනනම් වෙනම ගේන්නම්. හරි. ඔයාලට පුළුවන් මුලින්ම මේකට ආවට පස්සේ file new project කියලා ඔබලා ඔයාලට new project එකක් හදාගන්න. හරි ඉතින් මම දැනට මේ first project කියලා එකක් හදාගත්තා. හදාගෙන තිබ්බා. මම ඒකම use කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන dragon කෙනෙක්ගේ මකර ගියා icon එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක උඩ ක්ලික් කරගන්න තියෙන්නේ. එතකොට මේකේ code browser එක launch වෙනවා. හරි ඒක launch එක මම open කරගන්නවා අපේ අර binary එකේ තියෙන folder එක. අතරම මේක Windows වල run කරන්න බෑ මේ binary එක. මේක Linux වල run කරන්න ඕන එකක්. එතකොට Linux binary එකක් තියෙන්නේ. හරි ඉතින් මේ විදිහට open වෙලා තියෙනවා. මෙන්න මේක. අපේ code browser එකත් මෙන්න මේ විදිහට open වෙලා තියෙනවා. ඔයාලගේ interface එක වෙනස් වෙන්න පුළුවන්. මෙතන මේ වගේ කීපයක්ම තියෙන්න පුළුවන්. මම ඉතින් මෙන්න මට ඕන ටික ඉතුරු වෙන්න අනික් ටික ඔක්කොම මෙතනින් අයින් කරගන්න තියෙනවා. මෙහෙම කට් කරලා දාලා ඔයාලට අවශ්‍ය එකක් තියෙනවා නම් මේ window එකෙන් ගිහිල්ලා ගන්න පුළුවන්. මෙතන අපිට ගොඩක් මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය වෙන දේවල් තව ගත්තොත් මේ symbol tree එක ඕන වෙනවා. ඒ වගේම decompile කියන කොටස ඕන වෙනවා. window එක ඕන වෙනවා. මෙන්න මේ window එක අත්‍යවශ්‍යම නැහැ ඕන වෙනවා ඒක. හරි. මම කරන්නේ අපේ ෆයිල් එක මෙන්න මේ drag කරනවා.
මෙන්න මේක ඩ්‍රැග් කරනවා. එතකොට මෙන්න මේ විදිහට මේ අඳුර ගන්නවා මේක ELFM නැත්නම් executable and link information මේක ගොඩක් පාවිච්චි වෙන Linux වල මේක පාවිච්චි වෙන්නේ. එතකොට මේක x86 ආර්කිටෙක්චර් එක පාවිච්චි කරන්නේ. හරි ඉතින් මම මේක ඕකේ දෙනවා. එතකොට ෆයිල් එක ඉම්පෝර්ට් වෙනවා අපේ ප්‍රොජෙක්ට් එකට. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපිට assembly code එක. මම මේකට මෙහාට දාන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපේ assembly code එක මෙහා මේක disassemble කරලා මේකේ assembly code එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට message එකක් ආවිල්ලා තියෙනවා මේක analyze කරන්නද කියලා. ඊට මම මේක yes දෙනවා. හරි. ඊට පස්සේ මම analyze කරනවා. එතකොට මේ විදිහට විස්තර කරනවා මම මේකට ඕකේ දෙනවා. හරි. ඉතින් මෙයා ඇනලයිස් කරලා බලුවා මේක. ඇනලයිස් කළා මේකේ මෙයා ඩිකම්පයිල් කරනවා. මුලින්ම මෙයා ඩිසැසෙම්බල් කරනවා මේක. ඊට පස්සේ අපි ඇනලයිස් කරාට පස්සේ මෙයා ඩිකම්පයිල් කරනවා. ඒ කියන්නේ ගොඩක් ඇසෙම්බලි වලට වඩා උඩ තියෙන ලැන්ග්වේජ් එකට C වගේ ලැන්ග්වේජ් එකකට මෙයා මේක ඩිකම්පයිල් කරනවා. හරි. ඊට කලින් ඔයාලට මම පොඩ්ඩක් දෙයක් පෙන්වන්න ඕන. මම යනවා මෙතනට. මම ෆයිල් කියන කමාන්ඩ් එකෙන් මෙන්න මේක බලනවා. ඉතින් මෙතනත් අපිට විස්තරය බලා ගන්න පුළුවන් මේක 64 bit එකක් 64 bit executable එකක් කියලා බලා ගන්න පුළුවන්. එතකොට මෙතන විශේෂ දෙයක් ඔයාලට බලා ගන්න පුළුවන් not stripped. ඒ කියන්නේ මේකේ not stripped කියන්නේ මේකේ debugging symbol අඩංගු වෙනවා කියන එක. සම්පූර්ණ නැතත් කොටසක් අඩංගු වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේකේ function name වලට වගේම variable name වලට අදාළ විස්තර ටිකක් මේ binary එකේ ඇතුළත් වෙනවා. එතකොට මේක stripped කියලා තිබ්බොත් එවුවා එහෙම debugging symbol එකක් මේකේ ඇතුළත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට address එක තමයි කෙලින්ම තියෙන්නේ මොකක් හරි function එකක හරි variable එකක හරි. ඉතින් මේක අපිට වාසියක් වෙනවා. මේක not stripped නිසා අපිට තවත් reverse engineering කරන්න ලේසි වෙනවා. හරි. එතකොට මේකේ තියෙන මේ වගේ debugging symbol එහෙම පාවිච්චි කරලා තමයි මෙන්න මේ Jidra කියන tool එකෙන් මේවා ටික decompile කරන්නේ. හරි ඉතින් ඔයාලට decompile අපි analyze කරලා ඉවරනාට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කොටසක් මෙතන functions කියන කොටස මෙන්න මේ විදිහට function ටිකක් බලා ගන්න පුළුවන් main function එක. main function එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තව compare with target කියලා තව function එකක් තියෙනවා. change කියලා වගේම check කියලා function ටිකක් බලා ගන්න පුළුවන්. setup success fail. මෙතන function කීපයක්ම බලා ගන්න පුළුවන්. හරි බලමු මේ function මොනවද කියලා. මම මුලින්ම මෙන්න මේ main කියන function එක උඩ click කරනවා. ඒතර click කරපුවම ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒකේ C code එක ආවා. ඒ වගේම මම මේක මෙතනින් select කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් ඒකට අදාළ assembly code එකත් මෙන්න මේ විදිහට main කියන එක යටතේ තියෙනවා. ඒකට අදාළ assembly code එකත්. හරි. මම පොඩ්ඩක් මේකේ අකුරු ටික ලොක් කරගන්නම් ඔයාලට පහසුවට. හරි මම හිතුවා දැන් ඔයාලට මේක පැහැදිලිව පේනවා ඇති කියලා. මෙතන define කරලා තියෙන variable ටිකක්. අපි පොඩ්ඩක් බලමු. මුලින්ම මෙයා මෙතන integer variable එකක් define කරලා තියෙනවා. ඊට පස්සේ char point එකක් define කරලා තියෙනවා. pointer variable එකක්. එතකොට මෙතන තවත් variable එකක් තියෙනවා. ඒ වගේම මෙතන size t කියලා තවත් variable එකක් බලා ගන්න පුළුවන්. එතකොට long variable එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තව char data type එකේ variable එකක් බලා ගන්න පුළුවන්. ඒකේ buffer size එක 112ක් කියලා මෙයා දීලා තියෙනවා. අපි මේව ගැන කතා කරමු මේක ඉස්සරහට යනකොට. තවත් char type එකේ variable එකක් තියෙනවා. මේකේ buffer size එක ඇවිල්ලා 4 කියලා තියෙනවා. එතකොට මෙතන type එක නම් undefined කියලා තියෙන්නේ. එතකොට බලා ගන්න පුළුවන් මෙතන byte 4ක ප්‍රමාණයක් මේකට වෙන් වෙලා තියෙනවා. ඒ කියන්නේ buffer එක 4 කියලා අපිට බලා ගන්න පුළුවන්. මෙතනත් ඒ වගේම variable එකක් තියෙනවා. හරි මෙතනත් තවත් variable එකක් තියෙනවා. එතකොට මෙතන තව char type එකේ variable එකක් වගේම ඊළඟට අපිට long variable එකක් බලා ගන්න පුළුවන්. හරි. අපි පොඩ්ඩක් මේ කොටස් ටික බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම අපිට message එකක් අපි මේක රන් කරලා බැලුවොත් අපිට enter the key කියලා message එකක් බලා ගන්න පුළුවන්.
එතකොට එන්නේ මැසේජ් එක මෙන්න මේ විදිහට printf function එකෙන් අපිට ඒක බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. හරි ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මේ fgets. මෙන්න මේ fgets කියන function එකෙන් කරන්නේ මේ user එකෙන් input tag ගන්න එක. එතකොට ඔයාලට ඒකේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට input එක ගන්නේ standard input system එකෙන් තමයි මේ ගන්නෙ. input එක එතකොට මෙයා character 1000ක් දක්වා මෙයා data input එක විදිහට ගන්නවා කියලා තමයි මේ function එක කියන්නේ. ඒ කියන්නේ අපිට එකක් වුණත් දෙන්න පුළුවන්, උපරිම 1000ක් දෙන්න පුළුවන්. 1000ට වඩා දිනවා මෙයා ignore කරලා දානවා, එහෙම නැත්නම් නොසලකා හරිනවා. එතකොට මේ data අරගෙන මෙයා දාගන්නේ මෙන්න මේ local 3i f8 කියන function එකට. එතකොට මෙන්න මේ සමාවෙන්න මෙන්න මේ variable එකට තමයි මෙන්න මේකෙන් අපි දෙන අපි input කරන value එක මෙන්න මේ variable එකට තමයි දාගන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ buffer size එක ඇවිල්ලා 4ක්. එතකොට මෙතන 1000ක් තියෙනවා. අපි characters 4කට වඩා දැම්මොත් මෙතන buffer එක overflow වෙනවා. එහෙම නැත්නම් buffer overflow වීමක් සිද්ධ වෙනවා. අපි ඒක වෙන්නේ කොහොමද කියලා ඉස්සරහට හිමීට කතා කරමු. දැන් බලමු අපි මෙතන වෙන සිද්ධිය මොකදලා. මුලින්ම key එක enter කරන්න කියලා මෙයා සාමාන්‍යයෙන් string එක print කරනවා. ඊට පස්සේ input එක ගන්නවා. මේක ඇවිල්ලා point එකක් වෙන්න ඕන. මම හිතන්නේ මේකට අපි බලමු. ඔව් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඇවිල්ලා pointer variable එකක්. මෙන්න මේක point කරන එක තමයි මේකෙන් කරන්නේ. එතකොට හරි. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් මෙතන අපිට විශේෂයෙන් බලන්න දෙයක් නැහැ. මෙතන වෙන්නේ අපි මොකක් හරි input එකේ මොනවා හරි error ප්‍රශ්නයක් තිබ්බොත් එතන error එකක් පෙන්නනවා. system එකේ error එකක් හරි මොනවා හරි තිබ්බොත් හරි. අපි සාර්ථකව character ටිකක් input කරා නම් මේකට මෙන්න මේ කොටස ඊළඟට සිද්ධ වෙනවා. හරි. මෙයා S4 මේක ඇවිල්ලා size මෙතන ගත්තොත් ඔයාලට බලන්න size t කියලා තියෙන්නේ. ඊළඟට බලා ගන්න පුළුවන් මේ strcspn කියන function එකක් තියෙනවා. function එකට call කරනවා මේක built-in function එකක්. මේකෙන් වෙන දේ ගැන කතා කරොත් මෙයා මෙන්න මේක scan කරලා බලනවා මෙන්න මේ slash n එහෙම නැත්නම් new line character එක හම්බෙනකම් මෙයා බලාගෙන ගිහිල්ලා ඊට පස්සේ මෙයා බලනවා new line character එකට තියෙන දුර මුල ඉඳන්. ඒ කියන්නේ මෙයා length එක ගන්නවා පැහැදිලිවම කිව්වොත් string එකේ. එතකොට මේ new line character එක මෙන්න මේ function එකෙන් automatically අපි input කරන එකේ අවසානයේ මෙන්න මේ විදිහට new line character එකක් add කරනවා. එතකොට මේකෙන් සරලව වෙන්නේ අපි input කරන string එකේ එහෙම නැත්නම් character set එකේ length එක ගන්න එක තමයි. අපි character 3ක් import කරොත් එතකොට මේක s4 කියන variable එක 3 වෙනවා. එතකොට මෙතනින් මේ කරන එක ගැන කතා මෙතනින් කරන්නේ මේ new line character එක වෙනුවට මෙන්න මේ character එකට ඒක මාරු කරනවා. ඒ කියන්නේ අවසාන එක null terminate එකට මේක මාරු කරන එකක් තමයි මෙතන කරන්නේ. හරි. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් function එකක් call කරනවා. string එකේ length එක දානවා මුලින්ම. ඒ වගේම string එකත් මෙයා මේකට pass කරනවා. ඒ වගේම මෙන්න මේ විදිහට 0x52 මේක අපිට මෙහෙම ලක් කරපුවම බලා ගන්න පුළුවන් මේ JIT එකේම decimal වලින් මේකේ value එක 82 කියන ඉලක්කම මෙයා pass කරනවා. එහෙම නැත්නම් character වලින් ගත්තොත් SQL වලට convert කරොත් R කියන character එක pass කරනවා. හරි ඉතින් අපි යමු change function එකට මොකද්ද මේක ඇතුලේ වෙන්නේ කියලා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් change function එක තියෙනවා. මෙතන ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ for loop එකක් යනවා. එතන parameter 2 ඒ කියන්නේ දෙවෙනියට එවන්නේ මෙතන ඇවිල්ලා length එක එහෙම නැත්නම් string එකේ දිග. එතකොට මෙතන ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍ය for loop එක. මම මේක ගැන කතා කරන්නේ ඔයාලා for loop ගැන දන්නවා මොකද්ද වෙන්නේ කියලා. එතකොට මේක බිඳුවේ ඉඳන් පටන්ගෙන ඒක මේකේ length එක දක්වා මේක loop වෙනවා. මෙතන මුලින්ම කරන්න ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි මෙතන byte කියලා තියෙනවා. එතකොට මෙතන මුලින්ම 0 වෙනවා මේක. මොකද මෙතන මුලින්ම 0 මේක 0 වෙනවා. එතකොට මෙතන ඇවිල්ලා අපේ parameter 1 කියන්නේ අපේ string එක. string එකේ පළවෙනි byte එක ගන්න එක තමයි අතර මෙතනින් කරන්නේ. පළවෙනි byte එක අරගෙන parameter 3ත් එක්ක මෙන්න මේ bitwise operation එක කරනවා. ඒ කියන්නේ XOR operation එක කරනවා. XOR එක ගැන මම කියන්නේ නැහැ. ඔයාලා පොඩ්ඩක් search කරලා බලන්න. ඒක ලේසි අර O එක වගේ පොඩ්ඩක් වෙනස් වෙනවා. XOR එක තමයි මේකේ පළවෙනි byte එක
මෙන්න මේ 0x52 කියන වැලියු එකත් එක්ක සෝර් කරනවා. ඊට පස්සේ ඒ කරපු වැලියු එක ආපහු එන්න ඒකේ පළවෙනි බිට් එකටම දානවා. ඒ කියන්නේ මුලින්ම පළවෙනි බිට් එක අරගෙන ඒක මෙන්න මේ විදිහට ඔපරේෂන් එක හරහා යවලා ඒක ආපහු තිබ්බු තැනටම දානවා වෙනස් කරපු වැලියු එක. එතකොට මේක එක වුණාම ඊළඟ බයිට් එක ගන්නවා. මේකේ බයිට් ටික කරනකම් ඒ කියන්නේ මුළු එකම මුළු ස්ට්‍රිං එකේම තියෙන හැම කැරක්ටර් එකක්ම මෙන්න මේ 0x52ත් එක්ක බිට් වයිස් ඔපරේෂන් එකට ලක් කරනවා. හරි. එතකොට අපිට මේකේ වෙන දේ දැන් තේරෙනවා මේ චේන්ජ් කියන ෆන්ක්ෂන් එකෙන් කරන්නේ හැම කැරක්ටර් එකක්ම එහෙම නැත්නම් හැම බයිට් එකක්ම මෙයා බිට් වයිස් ඔපරේෂන් එක හරහා මේක වෙනස් කරනවා හැම බයිට් එකක්ම මේක තියෙනවා. එතකොට අපි ABCD එවුවොත් ඒක වෙනස් වෙනවා. අපි ආපහු මේන් ෆන්ක්ෂන් එකට යමු. හරි. දැන් මුලින්ම මෙතනින් චේන්ජ් වෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න ඕන මෙතන S var 4 කියලා අර කලින් මේක length එක not equal 0x10. එතකොට මේ hexadecimal වලින් 0x10 කියලා කියන්නේ 16. ඩෙසිමල් වලට හරියොත් 16. එතකොට මේකේ length එක 16ට සමානද කියලා මෙයා බලනවා. 16ට සමාන නැත්තම් මෙන්න මේ fail කියන ෆන්ක්ෂන් එක කෝල් කරනවා. අපි බලමු fail කියන ෆන්ක්ෂන් එක. හරි ඉතින් ඒකේ කෙලින්ම කරන්නේ මෙන්න මේ විදිහට print කරනවා no කියලා කරලා exit වෙන එකයි කරන්නේ. එතකොට මේ printf එකයි puts එකයි වෙනස ගත්තොත් puts එකෙන් කරන්නේ මෙයා අවසානයේ automatically new line character එකක් add කරනවා. printf එකේ එහෙම කරන්නේ නැහැ. දැන් මම හිතනවා ඔයාලා ඒ දෙකේ වෙනස පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි ඉතින් දැන් අපිට අයිඩියා එකක් තියෙනවා මෙතන වෙන්නේ මොකද්ද කියලා. අපිට පළවෙනි ස්ටෙප් එක අපි කරලා තියෙනවා. අපි දන්නවා කීයකේ length එක 16ක් වෙන්න ඕන. 16ක් වුණේ නැත්තම් මේක fail වෙනවා. හරි ඉතින් මම notepad එක කරගෙන ලකුණු කරගන්නවා. අපි දැන් දන්නවා කීයකේ length එක. අපි මේක ටිකෙන් ටික ඩිකැප් කරගෙන එහෙම නැත්නම් මේක රිවර්ස් ඉන්ජිනියරින් කරගෙන අතලට යනකොට අපිට තේරෙනවා කොහොමද දැන් කීයකේ length එක අපි හොයාගත්තා 16 කියලා අපි මම තියාගන්නවා. හරි. local 3f8. ඒ කියන්නේ අපේ string එක ඔයාලට බදලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා local 3f8. ඒ කියන්නේ අපි අර මෙතනින් ගන්න string එක තමයි මේ තියෙන්නේ. දෙවෙනියට බලනවා ඒකේ දෙවෙනි ඉන්ඩෙක්ස් එක අසමානද q. ඒ කියන්නේ q නෙමෙයි නම් මේක ෆේල් වෙනවා. q නම් මේක හරියනවා. qද කියලා බලනවා මෙයා. q කියන කැරක්ටර් එක සමානයිද කියලා බලනවා. එතකොට අපි දන්නවා දෙවෙනි ඉන්ඩෙක්ස් එක කියන්නේ මේක පටන් ගන්න බිංදුවේ ඉඳන් ඒතර 0 1 2 3. එතකොට තුන්වෙනි තැන තියෙන ඉලක්කම තමයි ඒ කියන්නේ කීයකේ තුන්වෙනි තැන තියෙන ඉලක්කම q එකට සමාන වෙන්න ඕන. හරි ඉතින් අපි ඔන්න ගිහිල්ලා බලමු. අපි මෙතන මම මුලට සාමාන්‍යයෙන් a කියලා දාගන්නවා. මොකද ඒ දෙකට අපි දන්නේ නැහැ. ඊළඟට අපි q වෙන්න ඕන කැපිටල් q. හරි. ඔයාලා මේක අවධානයෙන් බලාගෙන හිටියනම් ඔයාලට තේරෙන්න ඕන මෙතනට කැපිටල් q නෙමෙයි දාන්න ඕනේ ඇත්තටම. කැපිටල් q නෙමෙයි. ඒකට හේතුව ගත්තොත් මෙන්න මේ change function එකෙන් අපි capital Q කියන එක දාපුවම 0x52ත් එක්ක මෙයා සෝර් කරලා ඒ value එක වෙනස් කරනවා. එතකොට මෙයා මෙතන compare කරලා බලන්නේ ඒ වෙනස් කරපු value එක. එතකොට අපිට වෙන්න ඕනේ අපි දාන value එක මෙන්න මේ 0x52 එහෙම නැත්නම් 82ත් එක්ක bitwise operation එක කරාට පස්සේ මෙන්න මේ Q කියන value එක හැදෙන්නේ. හරි. අපිට ඒක සරලවම හොයාගන්න පුළුවන්. Q කියන්නේ Q කියන එක මම Chrome එකට යනවා. මම Q කියන එක හරවලා බලනවා hexa වලට 0x51 hexadecimal වලට හරවපුවම ඒ වගේම decimal වලට හරවපුවම 81 වෙනවා. මේකේ decimal value එක මම කෙලින්ම ගෙනියනවා 81 කියන decimal එක. එහෙම නැත්නම් Q capital Q. මම මේක ෆස්ට් නම් එක විදිහට දානවා. මෙතන ඔපරේෂන් එක මම තෝරගන්නවා. සෝර් කියන ඔපරේෂන් එක. ඊළඟට මම කරන්නේ ආපහු අපේ ටූල් එකට ගිහිල්ලා මෙන්න මේ 0x52 මෙන්න මේ 0x52
ඩෙසිමල් වලට හදපුවම 82 වෙනවා. 82ත් එක්ක සෝර් කරනවා. හරි. කැල්කියුලේට් කරනවා. අපිට ඩෙසිමල් උත්තරේ 3 කියලා බලා ගන්න පුළුවන්. අපේ කී එකේ තුන්වෙනි පොසිෂන් එකට එන්න ඕන අදාළ වැලියු එක වෙන්න ඕනේ 3 කියන ඩෙසිමල් වැලියු එක. අපි ඕනනම් අපි ඒක තහවුරු කරලා බලමු. අපි මුලින්ම 3 මෙන්න මේ විදිහට එන්ටර් කරනවා මේකට. 3 කියන කී එක දුන්නාට පස්සේ මෙන්න මේ ෆන්ක්ෂන් එකට මෙයා මුලින්ම මෙන්න මේ change ෆන්ක්ෂන් එක හරහා 0x52 එහෙම නැත්නම් 82ත් එක මේක bit wise කරනවා. එතකොට මේක bit wise කරාට පස්සේ 82ත් එක bit wise කරාට පස්සේ bit wise වෙන්න ඕන. 82ත් එක XOR ඔපරේෂන් එක කරාට පස්සේ අපි බලමු 3 82ත් එක ඔපරේෂන් කරාට පස්සේ අපිට Q ලැබෙන්න ඕන කැල්කියුලේට්. හරි ඉතින් 81 කියන එක එහෙම නැත්නම් කැපිටල් Q අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මොකද 81 කියන්නේ කැපිටල් Q. ඔයාලට මම හිතුවා දැන් පැහැදිලි ඇති කියලා. අපිට මේ වැලියු එක හොයාගන්න ඕන නම් අපිට කරන්න තියෙන අපි දැන් අවසාන වැලියු එක දන්නවා. උත්තරේ කියන්නේ 81 දන්නවා. ඒ වගේම bit සෝර් වෙන වැලියු එකක් දන්නවා. එතකොට ඒ දෙක පාවිච්චි කරපුවම අපිට ඉන්පුට් වැලියු එක හොයාගන්න පුළුවන්. මම ඒක තමයි මෙතන දැන් මේ කරේ. එතකොට ඉන්පුට් වැලියු එක 3. එතකොට හෙක්ස් වලිනුත් 3 කියන්නේ 3ම තමයි. හරි. අපි බලමු 3 කියන හරි. අපි දැන් කී එක ටිකක් දේවල් දන්නවා. මුලින්ම මම මුලින් A කියලා දාගන්නවා. ලේසියට. මෙතන දාන්න ඕනේ A කියලා. ඊට පස්සේ හෙක්ස් වලින් මම මෙතන 0 3 කියලා දෙනවා. මම මේ ලොක් කරගන්න ඔයාලට පැහැදිලි වෙන්න. හරි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන අමුතු කැරක්ටර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒව අපි විසඳගන්නේ කොහොමද කියලා පස්සේ ඊළඟට බලමු. ඉතින් යාළුවනේ මේ වීඩියෝ ටික දිග් වෙනවා එකකට කරන්න දෙයක් නැහැ. මොකද මේක හිමීට කතා කරන්න බෑ මේ දේවල් ටිකක් කෙටි වීඩියෝකින් කියලා කතා කරන්න බැරි දේවල්. හරි ඉතින් අපි දෙවනි ඔප්ෂන් එකත් බයිපාස් කරන විදියක් හොයාගත්තා. මම මේකට ගිහලා අපි කී එක අපි 16ක් දක්වාම දික් කරමු. ඒ වලින් අපි අදාළ වෙලාවට වෙනස් කරමු. එතකොට මෙතන 3ක් තියෙනවා. 16ක් දැන් මේක තියෙනවා. එතකොට අපි පළවෙනි if statement එක bypass කරා. ඒ වගේම දෙවෙනි if statement එකත් bypass කරා. ඊළඟට මෙයා බලනවා local EB එක local EB හතරද කියලා. හතරද කියලා මෙයා බලනවා. ඒක හතර නෙමෙයි නම් අපිව ෆේල් කරලා දානවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපේ ස්ට්‍රින්ග් එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ අපේ ස්ට්‍රින්ග් එක නෙමෙයි. ඒක නම ඇවිල්ලා local 3B. එතකොට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ස්ට්‍රින්ග් එක දිනගෙන අපේ ඉන්පුට් එක ගන්න. ඒ වගේම එතකොට මෙතන local 3B කියලා තියෙනවා. ඒ වගේම මේ local 3B කියන එක මෙතන ඩිෆයින් කරලා විතරයි තියෙන්නේ. මේකට වැලියු එකක් කොහෙදවත් අසයින් කරලා නැහැ. ඒතකොට ඔයාලට හිතෙන්න පුළුවන් කොහොමද මේක හතරට ඉක්වල් වෙන්නේ මේක කවදාවත් වෙන්නේ නැති දෙයක් කියලා. හරි ඉතින් සමහරුන්ට මේක දැනටමත් මේක අයිඩෙන්ටිෆයි වෙලා තියෙන්න පුළුවන් මොකද්ද මෙතන වෙන සිද්ධිය කියලා. හරි. අපි මෙන්න මේකට මේ වේරියබල් එකේ දාන්න පුළුවන් උපරිම වැලියු එක ඇවිල්ලා characters 4යි. එහෙම නැත්නම් byte 4යි. මොකද buffer එක 4යි කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට අපි characters 8ක් දුන්නොත් මේක overflow වෙනවා. overflow වෙලා ඊළඟට තියෙන memory address වලට ඒ value එක automatically store වෙනවා. එතකොට අපි character 8ක එකක් දුන්නොත් මෙන්න මේ variable එකත් automatically fill වෙලා යනවා ඉතුරු character 4. ඊට පස්සේ ඉතුරු character 4න් ඒ කියන්නේ සම්පූර්ණ character 12ක් දුන්නොත් අපි මෙන්න මේ සම්පූර්ණ full variable තුනම fill වෙලා යනවා. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා මේකේ size එක අපි හරියටම දන්නේ නැහැ තාම. ඊට පස්සේ ඒ ටිකත් fill වෙලා යනවා.
එතකොට ඔයාලට බලන්න පුළුවන් පළවෙනි 12ම මෙන්න මේ වේරියබල් තුනට ෆිල් වෙනවා. එතකොට අපේ සම්පූර්ණ එක 16යි. මේකට සාමාන්‍යයෙන් එකක් වෙන්න ඕනේ. දෙකක් ගන්න බෑ. මොකද මෙතන දීලා නැහැ. අපි හිතුව මේකට එකක් කියලා. එතකොට 13 වෙනි කැරක්ටරේ මේකට යනවා. ඊට පස්සේ 14 වෙනි එක මේකට යනවා. 15 16 මෙන්න මේ වේරියබල් එකට යනවා. මොකද මේ ලොංග් එකක් කියන්නේ මම හිතන්නේ බයිට් 8ක් ඉඩ ප්‍රමාණය මේක ඇතුලේ තියෙනවා. මේකේ බයිට් 8ක් දක්වා තියාගන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා 14 වෙනි කීයකේ 14 වෙනි කැරක්ටර් එක තමයි වෙන්න ඕනේ. හරි මුලින්ම අපි බලමු මේ ASCII 4 කියන එක ඩෙසිමල් වලට කන්වර්ට් කරලා කොහොමද කියලා. මම අවසානට මෙන්න මේ විදිහට 4 කියන ASCII එක 4 ඩෙසිමල් 4 කන්වර්ට් කරපුවම ඩෙසිමල් වලට 52 කියන්නේ ASCII වලින් 4 කියන වැලියු එක තමයි 52 වෙන්නේ. හරි. අපි මෙන්න මේ 52 කියන වැලියු එක අර 0x52 එහෙම නැත්නම් මෙන්න මේ change වෙන ෆන්ක්ෂන් එකේ තියෙන වැලියු එක. ඒ කියන්නේ මේක 82 නේ. ඒකත් එක bitwise කරලා අපි උත්තරේ හොයාගමු. එතකොට අපි input කරන්න ඕනේ 102 කියන ඩෙසිමල් වැලියු එක තමයි. හරි ඉතින් අපි 102 කියන වැලියු එකේ ASCII වැලියු එක බලමු. හොඳයි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් f කියන කැරක්ටර් එක තමයි 102 වෙන ASCII වැලියු එක වෙන්නේ. හරි. මේක ඇවිල්ලා වෙන්න ඕනේ ඇවිල්ලා මේක ඇවිල්ලා 16 වෙනි මේක 16 15 මෙන්න මේ 14 වෙනි පොසිෂන් එකට මම f කියලා දානවා. හරි ඉතින් අපි කීයක දැන් ටික විසඳගෙන යනවා. අයිවා 1 කියලා වේරියබල් එකට assign වෙනවා මෙන්න මේ check කියන ෆන්ක්ෂන් එකෙන් රිටර්න් වෙන වැලියු එක. මේක ඇතුළට යවන දේවල් ටික බැලුවොත් අපේ අර string එක යනවා. ඒ කියන්නේ අපේ input කරපු string එක යනවා. ඒ වගේම 4 කියන වැලියු එක යනවා. මෙහා 3 කියන වැලියු එක යනවා. හරි ඉතින් අපි check ෆන්ක්ෂන් එකට ගිහිල්ලා බලමු ඇතුලේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. ඒක ඇවිල්ලා පොඩි ෆන්ක්ෂන් එකක් වගේ අපිට බලා ගන්න පුළුවන්. මෙතනත් අර විදිහටම for loop එකක් තියෙනවා. එතකොට මෙතන parameter 2 කියලා තියෙනවා. කියන්නේ parameter 2 කියන්නේ අපි දෙවෙනියට මෙතනට එවන එක. අපි අපව ගිහිල්ලා බලමු දෙවෙනියට මේක එවන්නේ මොකද්ද කියලා. මෙන්න මේ 4 කියන එක. ඒ කියන්නේ loop එක 4 පාරක් සිද්ධ වෙනවා. 4 පාරක් සිද්ධ වෙනවා. check කියන ෆන්ක්ෂන් එක අපෝයමු. මෙතන variable දෙකක් define කරලා තියෙනවා. මේ එකක් නම් මෙන්න මේ loop එක ඇතුලේ පාවිච්චි වෙන එක loop count එකට පාවිච්චි කරන එක. අනික පිටින් එකක් මෙහා හදලා තියෙනවා. මෙතන වෙන දේ ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ local තියෙන මේ අවස්ථාවේ මුලින්ම බිඳුව මේක. මෙන්න මේ බිඳුවට එකතු කරනවා parameter 1 ඒ කියන්නේ අපේ string එකේ plus c එවිලා cha. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි කැරක්ටර් එක අරගන්නවා. අපි මේකට බයිට් එක කියොත් වැරදි නෑ. පළවෙනි බයිට් එක අරගෙන අපේ string එකේ පළවෙනි බයිට් එක අරගෙන ඒකට මෙහා මෙන්න මේක එකතු කරනවා. බිඳුව මේකෙදි. එකතු කරලා ආපහු ඒකටම ස්ටෝර් කරගන්නවා. ඊට පස්සේ ඇත්තටම මෙතන වෙන දේ ගත්තොත් එතන මෙතන පළවෙනි බයිට් එකට බිඳුව එකතු කරපුවාම මෙතන තියෙන පළවෙනි බයිට් එකමයි. එතකොට මේ පළවෙනි බයිට් එක තමයි මේකේ දැන් ස්ටෝර් වෙන්නේ. ඊළඟට දෙවෙනි සැරේ කරන්නේ පළවෙනි බයිට් එකට දෙවෙනි බයිට් එක ස්ටෝර් කරනවා. මොකද මේකේ දැන් තියෙන පළවෙනි බයිට් එකට දෙවෙනි බයිට් එක එකතු කරලා ආපහු මේකට දානවා පළවෙනි බයිට් එකේ දෙවෙනි බයිට් එක එකතුව. ඊළඟට මෙතන තියෙන්නේ පළවෙනි බයිට් දෙකේ එකතුව. ඒකට තුන්වෙනි බයිට් එකත් එකතු කරලා පළවෙනි බයිට් තුනේ එකතුව දානවා. ඒ වගේම හතරවෙනි පාට ආපුවම පළවෙනි බයිට් තුනේ එකතුවට හතරවෙනි බයිට් එකත් එකතු කරලා ඒ සම්පූර්ණ එකතුව මේකට දානවා. එතකොට මේකෙන් සිද්ධ වෙන දේ අපිට පැහැදිලි අර දීලා තියෙන ප්‍රමාණයට කියන්නේ පැරාමීටර් දෙවෙනි එකේ 4 දීලා තියෙනවා කියන්නේ මේක 4 පාරක් ලූප් වෙනවා. ඒ කියන්නේ පළවෙනි බයිට් 4 එකතුව ගන්නවා කියන එක සම් එක ගන්නවා පළවෙනි බයිට් 4 එකතුව ගන්න. මෙයා එකතුව අරගෙන බෙදනවා පැරාමීටර් 3. පැරාමීටර් 3 අපිට මතකයි එතන තිබ්බේ 3 කියන ඉලක්කම.
මෙයා මේ ටික එකතු අරගෙන 3න් බෙදනවා. මේ ෆන්ක්ෂන් එක කරන්නේ සම් එක බලලා අපි මේන් එකට ආපහු යමු. චෙක් ෆන්ක්ෂන් එක කරන්නේ දැන් මෙතන ගත්තොත් මේකේ පළවෙනි බයිට් හතරේ එකතු අරගෙන 3න් බෙදලා බලනවා බෙදනවාද කියලා. බෙදෙනවා නම් ඒ කියන්නේ මේක බිඳුවට සමානයි කියන්නේ මේක ෆෝල්ස් කියන එක. ඒ කියන්නේ බෙදෙන්නේ නැත්තම් මේක ෆේල් කරනවා. ඒ කියන්නේ බෙදෙන්න ඕනේ. හරි ඉතින් අපි පළවෙනි බයිට් හතර ඇවිල්ලා අපි රැන්ඩම් බයිට් හතරක් අපි කලින් දුන්නේ A කියලා. ඒ කියන්නේ මෙතන බලන්න මෙයා මේ හරියටම මොඩියුලර් ඔපරේෂන් එක කරා. ඒ කියන්නේ මේක ඉතිරි නැතුව බෙදනවා කියලා. ඉතිරි නැතුව බෙදනවා නම් මේක true වෙනවා. ඒ කියන්නේ එක කියන එක රිටර්න් කරනවා. දශම ගණන් එනවා නම් ඒ කියන්නේ හරියට බෙදෙන්නේ නැත්තම් මෙයා false. ඒ කියන්නේ 0 කියන වැලියු එක රිටර්න් කරනවා. හරි දැන් මේකේ විදිහට පළවෙනි බයිට් හතර 3න් බෙදෙන්න ඕන ඉතිරි නැතුව 3න් බෙදෙන්න ඕන. ගාන. හරි. අපි අපේ කීයකට පොඩ්ඩක් බලන්න ගියොත් අපි දැනටම මෙන්න මේ 3 වෙනියට තියෙන බයිට් එක ඒක වෙනස් කරන්න බෑ. මොකද ඒ බයිට් එක අනිවාර්යෙන් ඒකම වෙන්න ඕන. ඒ කියන්නේ ඒක හෙක්ස් වලින් ගත්තොත් 0 3 3 වෙන්න ඕන. මොකද ඒක අර බිට්වයිස් XOR එකට පස්සේ ඒක 81 කියන කැරක්ටර් එක හැරෙන්න ඕන නිසා අනිවාර්යෙන් මේක 3 වෙන්න ඕන. හරි. මම මේ විදිහට වරහණක් දාගන්නවා. A ධන B ධන C ධන D. මොකද අපිට පළවෙනි මම මේකට නිකන් අර VGA ප්‍රකාශන ටිකක් දාගත්තා පොඩි සමීකරණයක් වගේ හදාගන්න. ඒක මොඩියුලර් ඔපරේෂන් එකෙන් 3න් වුණාම මෙන්න මේ විදිහට 0 කියන එකට ඉක්වල් වෙන්න ඕන. එතකොට C කියන වැලියු එක දැනටමත් අපි දන්නවා 0x 3. 0x කියලා පාවිච්චි කරේ මේ හෙක්සාඩෙසිමල් කියන එකට. මේ හෙක්සාඩෙසිමල් කියන්නේ තමයි. එතකොට මේ A ට සහ B ට සහ D ට එන ASCII වැලියු ටික අපි හොයාගන්න ඕන. මම ඉතින් මේකට අපි ගණන් හදලා දැනගන්න යන්නේ මම chat gpt එක use කරනවා. මෙයාට කියන්න ඕනේ මේක මේ විදිහට paste කරලා give me a printable ASCII character for A, B and C to prove this formula. මම දන්නේ අකුරු වැරදි ඒවා ගණන් ගන්න ඒවා understand. හරි ඉතින් මෙයා මේ ජෙනරේට් කරනවා. හරි ස්පේස් එක කියලා කියන්නේ විම ස්පේස් එක කියලා කියන්නේ. එතකොට 32 එතකොට අපිට බලා ගන්න පුළුවන් 32 ඒවා තුනක් තියෙනවා. එතකොට මෙතන 32 ඒවා තුනක් 96. එතකොට 96ට 3ක් එකතු කරපුවම 99යි. 99 3ෙන් බෙලවුවම හරියටම 33. ඒ කියන්නේ 99 3ෙන් බෙදෙනවා. ඉතින් අපිට යාළුවනේ ස්පේස් ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ මුලටයි ස්පේස් දෙකක් පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහට ස්පේස් දෙකක් ඒ කියන්නේ හෙක්සාඩෙසිමල් වලින් නම් 20 ඩෙසිමල් වලින් නම් මේක 32. මෙතනටත් ස්පේස් එකක් පාවිච්චි කරනවා. මේකට සයින් කරලා දානවා. හරි. දැන් අපේ කී එක යම් තාක් දුරට අපි හදාගෙන ඉවරයි. මම මෙතනට කී එක දාගන්නවා මේ විදිහට. හරි. මේක තමයි අපේ කී එක දැනට. ඇත්තටම යාළුවනේ පොඩි කාරණයක් බැරි වුණා. අපිට මේක නෙමෙයි ඉන්පුට් එක විදිහට දෙන්න ඕනේ. ඇත්තටම ස්පේස් එක නෙමෙයි. මොකද ස්පේස් එක ඉන්පුට් එක විදිහට දුන්නොත් එහෙම ඒක වෙනස් වෙනවා. ස්පේස් එක ඉන්පුට් එකට දුන්නොත් අර චේන්ජ් කියන ෆන්ක්ෂන් එකේ මේක චේන්ජ් වෙනවා. චේන්ජ් වුණාමයි ස්පේස් එක වෙන්න ඕනේ. ඒ කියන්නේ ස්පේස් එක bitwise XOR එකෙන් ගිහිල්ලා ආපුවම ඒක තමයි අපි දෙන්න ඕනේ. ඒ හින්දා මම මේක ස්පේස් එක කියන්නේ ඇවිල්ලා ඩෙසිමල් වලින් ඇවිල්ලා 34 මට මතක විදිහට. 32 කැල්කියුලේට් කරනවා. ඇත්තටම 114 තමයි අපි ඉන්පුට් එක විදිහට දෙන්න ඕනේ මෙන්න මෙතන. 32 නෙමෙයි ඒක වැරදුනේ මට. 114 තමයි දෙන්න ඕනේ. හරි. 114 කියන්නේ R. එතකොට මෙන්න මේක අර bitwise අර change කියන ෆන්ක්ෂන් එකට ගියාට පස්සේ මේක ස්පේස් එකට එහෙම නැත්නම් 32 කියන ඉලක්කම වලට හැරෙනවා. එතකොට 32 ඒවා තුනක් 96යි 3යි 99 3ෙන් බෙදෙනවා. එතකොට ඒක
through වෙනවා. අපි ගිහිල්ලා බලමු අපේ ෆන්ක්ෂන් එකට. එතකොට අපි මෙන්න මේකත් bypass කරලා ගියා ඔන්න ඉතින්. දැන් ඔස්ටැක් 3යි F4. ඔස්ටැක් 3යි F4. බලමු අපි මොකක්ද කියලා. හරි. මෙන්න 3යි F4 කියන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එක. ෆන්ක්ෂන් එකට මේ variable එක. ඒතර මේකෙන් ගන්නවා මේකෙන් කොච්චරක් ගන්නවද බයිට් මේකේ තියෙන විදිහට ගත්තොත් බයිට් 5ක් ගන්නවා යාළුවෝ. බයිට් 5ක් ගන්නවා. බයිට් 5ක් ගන්නවා කියන්නේ ඔයාලට ඒකට බලා ගන්න පුළුවන් මේකේ ප්‍රමාණය ඇවිල්ලා 4යි. ඒතර බයිට් 5ක් ගන්නවා කියන්නේ මෙන්න මේ ඊළඟ එකකිනුත් එක බයිට් එකක් ගන්නවා. ඒතර මේකෙන් 4ක් අරගෙන මේකේ පළවෙනි බයිට් එකත් මෙයා ඇක්සස් කරනවා. ඒක බෙදෙන්න ඕනේ ගත්තොත් මෙතන තියෙන අතර බයිට් 5 බෙදෙන්න ඕනේ 8ෙන් බෙදෙන්න. බයිට් 5 පළවෙනි බයිට් 5 8ෙන් බෙදෙන්න ඕනේ. පළවෙනි බයිට් 5 එකතුව 8ෙන් බෙදෙන්න ඕනේ. අපි ඉතින් ආපහු යනවා මං chat gpt එකට. මේ ෆෝමියුලා එකම දානවා මෙන්න මෙතනට. මෙතන ඇවිල්ලා මෙතන අපිට දැන් ඕන එකක් දෙන්න පුළුවන්. A B C D E ඒ වගේම පහක් මෙතන තියෙනවා F දක්වා තියෙනවා. F දක්වා දෙනවා. A B C D E F නෙමෙයි E දක්වා. ඒ කියන්නේ පහක්. විතර මේක බෙදෙන්න ඕනේ 8ෙන්. 8ෙන් බෙදලා ඉතුරු නැතුව 8ෙන් බෙදෙන්න ඕනේ. හරි ඉතින් ඊළඟටත් අපිට බලා ගන්න පුළුවන් මෙයා දීලා තියෙන chat gpt එකේ. ඒකටත් ඇත්තටම දීලා තියෙන ස්පේස් එකම තමයි ස්පේස් වල ගුණ තමයි 32 මොකද 32 පහෙන් ගුණ කරපුවා 160යි. ඒතර 160 8ෙන් බෙදපුවම 0 වෙනවා. 8ෙන් බෙදුවම ඉතුරු බිඳුවක් වෙනවා. ඉතුරු නැතුව 8ෙන් බෙදෙනවා. ඒතර අපිට ස්පේස් එකම පාවිච්චි කරනවා. ඒතර ස්පේස් එක අපි ඉස්සෙල්ලාම 32 කියන වැලියු එක 100 මාරු කරගෙන ඉන්න ඕනේ ඩෙසිමල් වලට. ඩෙසිමල් නෙමෙයි බිට් ප්‍රයිස් XOR එකෙන් මේක 82 එහෙම නැත්නම් 0.52 හරහා යවලා ඉන්පුට් වැලියු එක ගන්න ඕනේ. හරි. එතකොට අපේ ඊළඟ 4 නෙමෙයි ඊළඟ 5 ඊළඟ බිට් 5 2 3 මේ ටිකත් ආර්ම වෙන්න ඕනේ. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි කී එක දැන්ට හැදීගෙන ඉන්නේ. අපි කී එක දැන් ටිකක් විසඳගෙන යනවා. හරි අපෝ කෝඩ් එකට යමු. ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟට outstack 3යි F0 එකෙන් මෙයා පළවෙනි බයිට් 4 අරගෙන ඒක පහෙන් බෙදනවාද කියලා බලනවා. outstack 3යි F0 කියන එක අපි යමු. ඒ කියන්නේ මෙන්න මේක. හරි ඉතින් ඔයාලට කලින් මතකයි මේක ගන්න වෙලාවේ අර බයිට් 5ක් ගන්නවා. ඒ කියන්නේ මේකේ පළවෙනි බයිට් එකත් ගන්නවා. ඒ නිසා අපිට මේකේ පළවෙනි බයිට් එක වෙනස් කරන්න බෑ. ඒතර අපේ කී එකට ගියොත් මෙන්න මේ පළවෙනි බයිට් එක වෙනස් නොකර මෙන්න මේ 1 2 3 මෙන්න මේ බයිට් ටිකේ එකතුව පහෙන් බෙදපුවාම වෙන්න ඕන උත්තරේ තමයි 0.1 පහෙන් බෙදුවා. හරි ඒ නිසා අපිට මේක ගන්න වෙන්න මේ විදිහට. R කියන්නේ අතරම මේක අර කන්වර්ට් කරනවා මේක ස්පේස් එක වෙනවා. ස්පේස් එක කියන්නේ 32 plus A ධන B ධන C තමයි අපිට ගන්න වෙන්නේ. මේ 32 දැම්මේ මොකද මේක අපි R එක කන්වර්ට් වෙනවා ස්පේස් එකට. ඒතකොට 32 වෙනවා. මේක මොඩියුලෝ 5 සමානයි 0. හරි ඉතින් මම ආයෙත් chat gpt එකට යනවා. මේක පේස්ට් කරනවා. කලින් අහපුවත් අපි මෙන්න මේ විදිහට දෙනවා. හරි ඉතින් මෙයා වැලියු ටිකක් දීලා තියෙනවා අපිට බලන්න පුළුවන් 100 101 102. ඒ කියන්නේ DEF. හරි 32යි මේ ටික එකතු වුණාම 335. ඒතකොට 335 කොහොමද 5න් බෙදෙන එක කතා දෙකක් නෑ. 32 දැන්ටවත් අරගෙන තියෙන ටික. ඒතකොට මේ ටික අපි බිට්වයිස් ඔපරේෂන් එකේ මේක වෙනස් කරගන්න ඕනේ.
බිට්වයිස් සෝ රෙෆරේෂන් එක වෙන්න ඕන 54 100 කියන්නේ 54 ඊළඟට තිබ්බේ 101 102 නේ ඒ ටික තමයි මෙහෙම කරලා බලමු 55 102 කියන්නේ 52 එතකොට 54 55 52 විය යුතු. එතකොට මෙන්න මේ ටිකට තමයි ඒ ටික වෙන්න ඕනේ 54 55 52 මේ ටික අපි හොයාගන්න ඕනේ දැන් මම පොඩ්ඩක් මෙතන ස්පේස් එකක් තියාගන්නවා. හරි ස්පේස් එක තිබ්බා. එතකොට මෙන්න මේ ටික 54 55 52 විය යුතුයි. මම මේ ස්පේස් එක අපව බහලා දානවා. හරි ඉතින් 674 කියන වැලියු ටික ආවේ එතනට. හරි අපි කෝඩ් එකට යමු. හරි කෝඩ් එකේ මේ ටික සම්පූර්ණයි. දැන් අවසාන එක තියෙන්නේ view stack 3i. හරි ඉතින් ඒකට ගිහලා හරි ඒ කියන්නේ මේක. එතකොට මේ ටික සම්බන්ධ වෙනවා. ඔයාලට බලන්න පුළුවන් පළවෙනි බයිට් 12ම දැන් අපි සම්පූර්ණ කරා. ඒ කියන්නේ දැන් අපිට තියෙන අවසාන බයිට් 4 අපේ කී එකේ. ඒ කියන්නේ මෙන්න මේ ටික. එතකොට ඔයාලා දන්නවා මේක වෙනස් වෙන්න බෑ මොකද මෙතන f වෙන්නනේ. f කියලා කියන්නේ ඇත්තටම මේක අර change කියන ෆන්ක්ෂන් එක හරහා ගියට පස්සේ 4 වෙනවා. 4 වෙනවා. ඒ කියන්නේ මේක ඩෙසිමල් වලට හරවපුවාම නම් 52 වෙනවා. ඔව් 4 කියන්නේ මේ වලට බලන්න මෙතන 4 52 වෙනවා. ඒතර මෙතන වෙන්න ඕනේ මේක අපි a ධන 52 ධන b ධන c කියන එක තුනෙන් බෙදලා ඉතුරු වෙන්න ඕනේ. තුනෙන් නෙමෙයි කීයෙන්ද බෙදන්න තියෙන්නේ අපි බලමු. මෙතන යටම තියෙන්නේ. හරි ඔව් තුනෙන් තමයි ඒක බෙදෙන්නේ. තුනෙන් බෙදපුවම ඉතුරු බිඳුවක් වෙන්න ඕනේ. හරි මේක මම chat GPT එකට දෙනවා. හරි ඉතින් මම මේජර් දෙනවා. හරි ඉතින් මම පොඩ්ඩක් වෙනස් විදිහට දුන්නා. මොකද A B අපිට වෙන්න ඕනේ A ධන B ධන B ධන 52 ධන C සමානයි මම 300 කියලා ගත්තා. මොකද 300 කියන එක දන්නවා තුනෙන් බෙදෙනවා. මම 52 එහා පැත්ත කරුවා. ඒතකොට 300න් 52 කඩනවා 248යි. එතකොට අපිට මේක සිම්ප්ලිෆයි කරගන්න පුළුවන්. එතකොට ABC වල අගේ හොයාගන්න පුළුවන් පාටස් ගාලා මම මේජර් දුන්නා. එතකොට ඔයාලට බලන්න පුළුවන් 120 121 122. ඒ කියන්නේ XY set කියලා මෙයා ආවා 120 බලමු අපි 120 මෙතනින් බලමු. 120 කැල්කියුලේට් කරමු 42 121 43 40. එතකොට 120 වෙන්නේ 42. ඒතර අපිට මෙතනට 42 දාන්න පුළුවන්. මෙතනට 42 දාන්න පුළුවන්. ඒක 42 කියන්නේ තරු ලකුණ. ඊළඟ දෙකට අපි දාන්න පුළුවන්. ඊළඟට 121 ඒ කියන්නේ y 43 ධන ලකුණ. ඊළඟට අවසානට දාන්න පුළුවන් අපිට 40. මොකද අපි කලින් බැලුවා 40 තමයි වෙන්නේ z වලට. ඕන අපිට මේකෙත් පෙන්නන 122 කන්වර්ට් කරපුවම 40. හරි ඉතින් දැන් අපේ කී එක අපි 100% අපි සම්පූර්ණ කරගත්තා. හරි ඉතින් අපි බලමු මේ කී එක දැන් එන්ටර් කළා මොනවද අපිට ලැබෙන්නේ කියලා. හරි මේක මම ක්ලියර් කරගන්නවා. හරි අපේ කී එක මම දැන් කොපි කරගන්නවා අපි හොයාගත්තු කී එක. හරි මම පේස්ට් කරනවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පේස්ට් කරපුවම මෙන්න මේ අමුතු කැරක්ටරේ නැති වුණා. ඒකට හේතුව තමයි මෙන්න මේ විදිහට මේක ටර්මිනල් එක print කරන්න බෑ. printable character එකක් නෙමෙයි. හරි ඉතින් මම දැනට Linux machine එකක් පාවිච්චි කරනවා. මේක ඇවිල්ලා Linux තුනක් මේ terminal emulator එක ඇවිල්ලා Windows වල terminal emulator එක. මේක මේ වගේ character වලට support කරන්නේ නැහැ. හරි ඉතින් මම මේක
මම මේ ටික කොපි කරගන්නවා මුලට RR කියලා දාන්නවා ඊට පස්සේ මේ කැරක්ටර් එක මම යනවා Windows machine එකට Windows නෙමෙයි Linux machine එකට ඒකට දැන් මේ ඇවිල්ලා Linux XFCE එකේ terminal එක මේකෙන් run කරනවා මම මොකද මේක හරි මුලින්ම RR තිබ්බා මෙන්න මේ ස්පෙෂල් කැරක්ටර් එක එතකොට මේකේ හෙක්සාඩෙසිමල් වැලියු එක ඔයාලට මතකයි 0 මේකේ හෙක්සාඩෙසිමල් එක වැලියු එක වෙන්නේ 0x3 එහෙම නැත්නම් 0.3 තමයි මෙන්න මේ කැරක්ටර් එකේ. එතකොට මෙන්න මේක දෙන්න පුළුවන් අපිට ඉස්සලාම control V ඔබන්න ඕන. එතකොට අපිට input කරන්න ඕන. ඊට පස්සේ control C. මෙන්න මේක පාවිච්චි කරලා මේ keyboard එකේ තියෙන key combination එක පාවිච්චි කරලා මෙන්න මේ කැරක්ටර් එක අපිට දෙන්න පුළුවන්. හරි මේ කැරක්ටර් එක දැන් දුන්නා. අපි ඊටු ටික paste කරමු. මම enter කරනවා. හරි ඉතින් අපේ key එක තවත් හරි නෑ no කියලා ප්‍රශ්නයක් එනවා. මේක වැරදුනේ කොතනද කියලා අපි බලමු. මම GDB කියන ටූල් එක GDB කියන ටූල් එක පාවිච්චි කරලා මෙන්න මේක Alt කියන එක ඕපන් කරගන්නවා. මේකෙන් අපිට මේක assembly level එකෙන් බලන්න පුළුවන් වෙන්නේ මොනවද කියලා. මම මේක minimize කරගන්නවා. හරි. මම මේක no කියලා දෙනවා. ඔයාලට පැහැදිලි වෙන්න මම චුට්ටක් lock කරගන්නවා. ඊළඟට මම layout assume කරනවා. ඔයාලා assembly ගැන දන්නේ නැත්නම් මගේ channel එකේ series එකක් තියෙනවා assembly ගැන. ඔයාලට basic ටික එතනින් බලාගෙන ඉන්න පුළුවන්. මේ උඩ තියෙන link එකෙන් ගිහිල්ලා card එකේ තියෙන link එක click කරලා ඔයාලට ඒක basic බලාගෙන ඉන්න පුළුවන්. ඒකෙදි මම මේ GDB tool එකත් use කරනවා. හරි ඉතින් මෙන්න තියෙනවා main function එක. main function එකේ තියෙන ඔක්කොම ටික. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට main function එකේ තියෙනවා අපිට මුලින්ම අර print කරන function එක බලා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම strcspn කියන එක තියෙනවා. ඒතර මේක ගත්තොත් මම code එකට ගිහිල්ලා පෙන්නුවොත් ඔයාලට මෙන්න මේ function එක තමයි අපිට බලා ගන්න පුළුවන් උනේ එතන. ඊළඟට මෙන්න තියෙන change function එක අපේ call වෙන තැන. ඒ කියන්නේ මෙන්න මේක call වෙන තැන. හරි. දැන් මම change function එක call වෙන තැනට කලින් මෙන්න මෙතනට break point එකක් දාගන්න. කියන්නේ මේ code එක run වෙලා ඇවිල්ලා මෙන්න මෙතනින් stop වෙන්න ඕන. මම එතන break point එකක් දාගන්නවා. මම මෙව ගැන ඔක්කොම වීඩියෝ ඒ කියන්නේ මෙවුවා මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔක්කොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ වීඩියෝ බලන්න මගේ channel එකේ assembly ගැන කියනම නම් තියෙනවා. 191 ඔයාලා ඉතින් like එකක් එහෙම දාලා නැත්තම් like එකකුත් දාන්න වීඩියෝ එකට. එහෙම වුණොත් තමයි ඉතින් ඉස්සරහට මේ වගේ වීඩියෝ ගේන්න පොඩි මොටිවේෂන් එකක් එන්නේ. හරි මම මේක රන් කරගන්නවා. හරි කී එක ඉල්ලනවා. හරි කී එක අපි මෙන්න මේ කී එක දෙනවා. මම මෙතන ආදේශ මෙතන 0x.3 දෙන්න ඕනේ. මම දැනට 3 දෙනවා. ඒකට හේතුව කිව්වොත් මෙතන අර අපි කලින් කාලිනස් එක ඇතුලේ කරා වගේ අර control characters මේකට දෙන්න විදියක් නැහැ. මේක මම දීලා පස්සේ ඇතුලෙන් වෙනස් කරනවා. ඒක හින්දා තමයි මම මෙතන ස්ටොප් කරේ. මොකද මේක change කියන එකට යන්න කලින් අපි ඉස්සෙල්ලා මේක 0x3ට මේක වෙනස් කරගෙන ඉන්න ඕන. අපි print කරොත් බලමු. මෙන්න මේ RDI කියන එකේ තමයි memory address එක තියෙන්නේ පළවෙනි byte එකේ. මම byte 4ක් print කරනවා. මම මේවා කියලා දීලා තියෙනවා කලින් වීඩියෝ වල මේ Excel කරන්න කොහොමද මගේ assembly video series එකේ RDI හරි. එතකොට ඔයාලට බලන්න පුළුවන් 114 114. ඒතර 114 කියන්නේ මේ R කියන එක. R කියන එක තමයි 114 කියන්නේ. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන ඩෙසිමල් වලින් 114 කියන්නේ R කියන එකට hex වලින් නම් ඒක 72. හරි. ඉතින් මේක මම hex වලින් නෙමෙයි මේක print කරලා තියෙන්නේ. ඒතර 51 කියන්නේ අතර 3. ඒතර මේ 50 මෙතන වෙන්න මම මේක hex වලින් print කරන්න. ready. එතකොට ඔයාලා බලනවා 72 72 33. මෙතන 33 නෙමෙයි වෙන්න ඕනේ 0.3. ඒ හින්දා මම ඒක වෙනස් කරනවා. ඒක වෙනස් කරනවා.
ෆුල් ස්ක්‍රීන් දාගමු. හරි ඉතින්. ඔයාලට බලන්න පුළුවන් මෙතන 51ට මෙතන කම්පෙයාර් කරනවා. ඒක ඇත්තටම වෙන්නේ 51 කියන්නේ Q. Q කියන එකේ හෙක්සාඩෙසිමල් එක. එතකොට ඔයා 51ට කම්පෙයාර් කරනවා මෙන්න මේකේ තියෙන මෙන්න මේ දෙවෙනි ඉන්ඩෙක්ස් එක. ඒක තමයි එතකොට එතන තියෙන්නේ. එතකොට අපි මේකට ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙයා කම්පෙයාර් කරන්නේ මෙන්න මේ AL කියන රෙජිස්ටර් එකේ තියෙන වැලියු එකත් එක්ක. එතකොට AL කියන්නේ EAX කියන එකේ කොටසක්. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ මුලින්ම මෙයා AL එකට එක දාන කලින් මෙන්න මේ ඇඩ්‍රස් එකේ තියෙන වැලියු එක තමයි දාන්නේ. ඒ කියන්නේ මේ 33 තමයි මෙතනට දාන්නේ. 33 නෙමෙයි, ඒ කියන්නේ මෙතනින් චේන්ජ් වෙලා එන එක තමයි දාන්නේ. ඒ හින්දා අපි දැන් දන්නවා මෙන්න මේ මෙමරි ඇඩ්‍රස් එක. එතකොට මේ මෙමරි ඇඩ්‍රස් එක තමයි RBP-0x3E. මේ මෙමරි ඇඩ්‍රස් එකේ තමයි මෙන්න මේ වැලියු එක එතකොට තියෙන්නේ. අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. must set චා කියන්නේ කැරක්ටර් කියන එක. ඒ කියන්නේ එතකොට මෙතන තනි බයිට් එකක් තමයි. තනි බයිට් එක ප්‍රමාණය 0x3E. මොකද අපි තනි බයිට් එක ප්‍රමාණයක් දෙන්නම් 0x03. හරි ඉතින් අපි දැන් ආයේ බලමු x 4 බයිට් බලමු RDI. හරි ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේක ලස්සන විදිහට වෙනස් වෙලා තියෙනවා. හරි. දැන් මම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ 16ට කම්පෙයාර් කරනවා. ඒක තමයි අපේ ලෙන්ත් එක කම්පෙයාර් කරන තැන. අර මෙතන 0x10 කියන්නේ 16. ඒතර මෙතන කෝඩ් එකට ගියොත් ඒක බලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි ඒ බලා ගන්න තියෙන්නේ. හරි. ඉතින් අපි මම මේක ඊළඟට බ්‍රේක් පොයින්ට් එකක් තියෙනවා මෙන්න මෙතනින්. මෙතනින් බ්‍රේක් පොයින්ට් එකක් තියෙනවා මේ Q එක සමානද කියලා චෙක් කරන තැන. බ්‍රේක් main 226ට. ඊට පස්සේ මම C ඔබනවා. C කියන්නේ කන්ටිනියු කියන එක. හරි ඔයාලට බලන්න බෑ එතන නතර වෙලා තියෙනවා. දැන් අපි බලමු AL වල වැලියු එක මොකක්ද කියලා. මේක චේන්ජ් ෆන්ක්ෂන් එකෙන් ගියා නම් හරි විදිහට චේන්ජ් ෆන්ක්ෂන් එකෙන් ගියාපුවම හරි විදිහට මේක වෙන්න ඕනේ 0x51. ඒ කියන්නේ AL වෙන්න ඕනේ 51. info register A. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 0x51 මේක ඩෙසිමල් වලින් 81. 81 කියන්නේ Q, කැපිටල් Q. හරි ඉතින් මම ස්ටෙප් එක යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. මං එන්ටර් ඔප්පම ඊළඟ සැරේට මේක ෆේල් කියන ෆන්ක්ෂන් එක කෝල් වෙන්න බෑ. කෙලින්ම මෙතනට පයින්න ඕනේ. බලමු පයින්නවද කියලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් ෆේල් කියන ෆන්ක්ෂන් එක කෝල් වෙන්නේ නැහැ. මං ඊළඟ ස්ටෙප් එකට යනවා. දැන් බලන්න මෙතන info register AL. හරි ඒක 34 වෙලා තියෙනවා. ඒ කියන්නේ 37 කියන්නේ අපේ මෙතන F කියන එක. F කියන එක bitwise store එකෙන් ගියාට පස්සේ 34 වෙලා තියෙනවා. හරි ඒ ස්ටෙප් එක යනවා. ඊට පස්සේ හරි ඒක ජම්ප් වුණා ෆේල් ෆන්ක්ෂන් එක කෝල් වුණේ නැහැ. මෙන්න අපේ පළවෙනි චෙක් එක තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටස මම මෙතනින් බ්‍රේක් පොයින්ට් එකක් තියෙනවා. මොකද මෙන්න මෙතන වෙන්නේ මෙන්න මේ චෙක් ෆන්ක්ෂන් එකෙන් රිටර්න් වෙන වැලියු එක මෙතනින් චෙක් කරන තමයි මේ තියෙන්නේ. එතකොට රිටර්න් වැලියු එක 1 නම් තමයි මේක true වෙන්නේ. 0 නම් මේක false වෙනවා. අපි බලමු මේක 1 වෙලාද කියලා. මම මෙතන ඉස්සලාම බ්‍රේක් පොයින්ට් එකක් දාගන්නවා. බ්‍රේක් පොයින්ට් එක දානවා main plus 286. ඊට පස්සේ කන්ටිනියු කරනවා. හරි info register ex. හරි ඔයාලට බලා ගන්න පුළුවන් ඒක true. ඒ කියන්නේ ඒක අපි bypass කරා. ඊට ඒ කියන්නේ ඒක එතන පන්නලා ගියා. ඊට පස්සේ step යනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට fail function එක call වුණේ නැහැ. ඊළඟට මම 329ට තියෙනවා break point එක. ඊට පස්සේ කන්ටිනියු කරනවා. ඊට පස්සේ register එකේ බලනවා. ඔයාලට බලන්න පුළුවන් ඒකත් එක වෙලා තියෙනවා. මම ඉතින් ස්ටෙප් යන යන කෙලින්ම මෙතනට රන් කරලා මෙතනින් ආයෙ බ්‍රේක් එකක් තියාගන්නවා. බ්‍රේක් main plus 372 කන්ටිනියු කරන. එතකොට මේ ටික එක්කන්ට රන් වෙනවා. හරි. දැන් ආපහු බලමු. හරි ඒකත් එක වෙලා තියෙනවා. ඊළඟට අපේ අවසාන එක තමයි මේ තියෙන අවසාන ටෙස්ට් එක.
415. හරි info register ex. හරි ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන 0 වෙලා තියෙනවා. ඒක තමයි අපේ කෝඩ් එක එරර් එකක් වෙන්න ඕන. මම මේක ස්ටෙප් ගියොත් දැන් 0 කියන්නේ ඔයාලට බලන්න පුළුවන් මෙහෙම යනවා. ඊට පස්සේ මෙහෙම. ඊට පස්සේ මෙන්න fail function එක call වෙනවා. මෙන්න ඔයාලට බලන්න පුළුවන් fail function එකට මේක jump වුණා. ඒ කියන්නේ අපේ අවුල තියෙන්නේ අපේ කෝඩ් එක ගත්තොත් මෙන්න මේ අවසාන එකේ අවසාන මේක ඇවිල්ලා අපේ අවසාන බයිට් 4 තුනෙන් බෙදෙන්නේ නැහැ. හරි අපි අතරම බලමු මේක තුනෙන් බෙදනවද කියලා අපේ කෝඩ් එකේ අවසාන බයිට් 4. එතකොට මේ ටික අපි කන්වර්ට් කරන්න ඕන ඉස්සෙල්ලා කන්වර්ට් කරන ASCII වලට. එතකොට මේ ටික මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ අවසාන 1 2 3 4 මේ ටික. හරි. දැන් එතකොට මේ 66 කියන එක වෙනස් වෙන්නේ නැහැ. අපි මේ ගමු මේ අවසාන 4 මේ 102 වෙනස් වෙන්නේ බෑ. මොකද ඒක එහෙමම තියෙන්න ඕන. මේ ඔක්කොම ටික අපි ඉස්සෙල්ලා කන්වර්ට් කරගන්න ඕන. bitwise of XOR එකෙන් කන්වර්ට් කරගෙන ඉන්න ඕන. 42යි 102යි 43 කියන 42 කැල්කියුලේට් කරනවා. ඊට පස්සේ මම කැල් එක ගන්නවා. කැල් එකෙන් මෙව එකතු කරන්න. එකතු කරලා බලන්න ඕන තුනෙන් බෙදෙනවද කියලා. මුලින්ම අපිට ආවා ඩෙසිමල් 120 ප්ලස් ඊළඟට 102 කැල්කියුලේට් කරනවා. 52 ප්ලස් ඊළඟට 43 ඒ කියන්නේ 121 ප්ලස් 40 අවසාන එක 122 සමානයි 415 බෙදනවා 3ෙන්. හරි ඉතින් මම මේ ප්‍රෝග්‍රෑම් කීබෝඩ් එකේ හිටපු ඉඳන් තමයි අවුලක් වුණේ. ඇත්තටම බැලුවොත් මෙතන 415 බෙදෙන්නේ නැහැ 3ෙන්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ දශම සංඛ්‍යාව වලින් 415 3ෙන් බෙදෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ අපි මෙන්න මේ සෙට් එකේ තමයි අවුල තියෙන්නේ. මේක අපි මැනුවල් හිතමු. මේ ඔක්කොගෙම එකතු 300 આવොත් 3ෙන් බෙදෙනවා. ඒ කියන්නේ 300 කියන්නේ 300 වෙන්න නම් අපිට මෙහෙම ගන්න පුළුවන් 100 ප්ලස් f කියන්නේ කොහොමද 102 නේ. නෑ f මෙහෙම ගන්න පුළුවන් අපිට 100. හරි මෙහෙම ගන්න පුළුවන්. අපි මේක මැනුවල් හදමු. f එක බිට්වයිස් වුණාම අපිට බලන්න පුළුවන් කීයද f කියන්නේ 102 බිට්වයිස් වුණාම 52. එතකොට 52 100 ධන 52 ධන 100 එතකොට ධන 48. හරි. මෙන්න මෙහෙම ගත්තොත් 300යි මේක එකතු වෙන්නේ. එතකොට මේක 3ෙන් බෙදෙනවා. හරි. දැන් අපි 52 බිට්වයිස් කරපුවම 102 කියලා එක f කියලා දාලා තියෙනවා. අපි 100 බිට්වයිස් කරලා බලමු මොකක්ද දෙන්නේ කියලා. 100යි 47යි කරන්න ඕන. 100 කරපුවම ඩෙසිමල් වලින් ගත්තොත් 54. එතකොට අපි දැනන්න ඕන මෙතන 54 මෙතනටත් දානවා මෙතනටත් දානවා. එතකොට මෙතන ඇත්තම වැලියු එක අර බිට්වයිස් XOR එක වුණාට පස්සේ මෙතන 100 වෙනවා. එතකොට 100 මෙතන 80 100 දැන් 200යි 252යි 252යි ඊළඟ එක 48 කරන්න ඕනේ. එතකොට 48 කියන එක අපි බිට්වයිස් කරලා බලමු. 48 කැල්කියුලේට් කරපුවම 98 වෙනවා. 98 වුණා ඩෙසිමල් වලින් 98. හරි ඉතින් මේක තමයි අපේ කී එක වෙන්නේ. මේක වැරද්දක් තියෙනවා. හරි අපි වැරද්ද හොයාගත්තා දැන්. හරි. දැන් අපි මේ කී එක මම මේක කොටස කොපි කරගන්නවා. මෙතන මුලට RR නේ. අයත් මම මෙන්න මේක රන් කරනවා. ඊළඟට මුලට RR ඊළඟට අර control V එකයි control C එකෙන් අපි 0x03 කියන මෙන්න මේ වැලියු එක දෙනවා. ඊට පස්සේ අර ටික පේස්ට් කරනවා.
හරි ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි සාර්ථකව පළවෙනි කී එක රිවර්ස් එන්ජිනියරින් කරලා හොයාගත්තා. ඊළඟට යූසර් නේම් එක හොයාගන්න තියෙන්නේ. අපි යමු යූසර් නේම් එක. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන නම් පොඩි දෙයක් වගේ තියෙන්නේ. compare with target. මෙයා මෙන්න මේ compare with target කියන එකට යවලා ඒක return value එක ඒ කියන්නේ මේක අර return value එක through the false කියලා බලනවා. මෙන්න මේ ෆන්ක්ෂන් එක ඇතුලේ තමයි. එතකොට අපෙන් ඉන්පුට් එක විදිහට ඔයාලට බලන්න පුළුවන් යූසර් නේම් එක ගන්නවා. අරගෙන දාගන්න මේ local 468 කියන එකට. එතකොට ඒක මෙන්න මෙතනින් ඒකේ size එක බලනවා දිග කොච්චරද කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒක තමයි යවන්නේ. ඒකයි ඒකේ දිගයි. ඒකේ දිගයි යවනවා මේකට. ෆන්ක්ෂන් එකට compare with target කියලා. අපි ඒකට ගිහිල්ලා බලමු. හරි. මෙන්න ෆන්ක්ෂන් එක. ඒක ටිකක් හරි ඉතින් මේකේ මුලින්ම ආපු තැනින්ම මෙයා if statement දීලා බලනවා parameter 2. ඒ කියන්නේ මේකේ length එක සමානද කියලා s වා 1. එතකොට s වා 1 එකේ length එක වෙන්නේ මෙන්න මේ හරි මේක s වා 1 කියන්නේ මෙන්න මේ local 1b එකේ length එක. ඔයාලා දන්නවා මේකේ length එක ගන්න මේකේ. local 1b1 කියන එක අපි මොකද්ද කියලා බලමු. හරි. ඔයාලා මෙන්න මේක බලන්න. මේ ෆන්ක්ෂන් එකෙන් කරන දේ බලන්න. මෙන්න මේ string එක local 1b1 එකට 1b එකට යවනවා කියන එකට දානවා. එකට assign කරනවා කරන්නේ. එතකොට මේකේ length එක තමයි වෙන්නේ. එතකොට s1 සමානයි. එතකොට මේකේ length එක ඇවිල්ලා 1 2 3 10යි. හරි 10යි. එතකොට මේකේ length එක වෙන්නේ 10යි. එතකොට මෙයා චෙක් කරනවා අපි ඉන්පුට් කරන එකත් 10ක් දිගද කියලා. හරි යූසර් නේම් එක දැන් 10ක් දිගයි. හරි. ඊළඟට මෙතන සිද්ධිය ඇවිල්ලා for loop එකක් තියෙනවා සාමාන්‍යයෙන් මේ ඒකේ length එකට යනකම් මේක loop වෙනවා. මේක බලමු. මෙන්න මෙතන සිද්ධියක් බලමු මොකද වෙන්නේ කියලා. මුලින්ම මේකෙන් කරන්නේ මේක ඇවිල්ලා මුලින්ම බිඳුව වෙනවාට පේනවා මෙතන. එතකොට බිඳුව ප්ලස් අපේ ස්ට්‍රිං එකේ පළවෙනි බයිට් එක. මෙතනින් කරන්නේ ස්ට්‍රිං එකේ පළවෙනි බයිට් එක ගන්නවා. බයිට් එක අරගෙන ඒකට දෙකක් එකතු කරලා ඒක සමානද බලනවා මේකේ පළවෙනි බයිට් එකට. ඊට පස්සේ දෙවෙනි බයිට් එකටත් ඊට දෙවෙනි පාරට යනකොට මේක එක වෙනවා. ඊට පස්සේ දෙවෙනියට තියෙන බයිට් එකටත් දෙකක් එකතු කරලා සමානද බලනවා මේකේ දෙවෙනි කැරක්ටර් එකට. ඔයාලට බලන්න පුළුවන්. මොකද මේක ඉන්ක්‍රීස් වෙනවා ලූප් එක යන්න යන. හරි. ඒක හරිනම් අන්තිමේටම ඔයාලට පේනවා මේක මෙතන එරර් එකක් මේක අපි මොකක් හරි එහෙම සමාන නැත්නම් බැරි වෙලාවත් මේක 0 වෙනවා. ඒ කියන්නේ false වෙනවා. නැත්නම් එක වෙනවා. හරි ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ යූසර් නේම් එකේ හැම කැරක්ටර් එකටම දෙකක් එකතු කරන්න. හරි ඉතින් මම මේක කොපියක් දා ගන්නවා. මම chat GPT කියනවා මොකක්ද add to for every characters every හරි all හරි වෙන්න ඕනේ. හරි බලමු අපි. එතකොට gnd ty මෙයා ඇඩ් කරන්න නෙමෙයි යාළුවනේ ඕනේ. මෙතන ඇඩ් කරලා බෑ යාළුවනේ. මොකද මෙතනින් ඇඩ් කරනවා. ඒ කියන්නේ අපි අඩු කරන්න ඕනේ. එතකොට ඔයාලා හිතන්න මෙතන දැන් e වලට කලින් තියෙන්නේ c c තියෙනවා. එතකොට c කියන එක මුලින්ම ගන්නවා මෙයා. c කියන එකට දෙකක් එකතුනවා c d e වෙනවා. එතකොට e එක e එකට සමානයිද කියලා බලන්න. ඒ කියන්නේ අපි මේකෙන් අඩු කරන්න ඕනේ. මට මෙතන පැටලුණා. මේක අපි ආයෙත් දෙමු අඩු කරන්න කියලා. මෙතන from බලමු. මම මේක දුන්නා. හරි ඉතින් මෙයා මේක හරි මේ විදිහට cj හරි අවසාන අවුට්පුට් එක විදිහට අපිට මෙන්න මේක දීලා තියෙනවා. හරි ඉතින් මේක අපි පේස්ට් කරලා බලමු මෙන්න මෙතන. හරි මොකද්ද මෙයා මෙතන වැරද්දේ මම හිතන්නේ chat gpt එක වරද්දන්නේ නැති මෙයා වරද්දනවා ගොඩක් වෙලාවට.
හරි හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ chat GPT එකේ පොඩි අවුලක් කියලා දෙන්න. මුලින්ම CJ මෙන්න මේ සලකුණ 2. මූ 2 කියන එක මෙන්න මෙතනට දාන්න. ඉතින් මොකද්ද මූ කරලා තියෙන්නේ? දෙක මෙතන Q අකුරක් ඇත්තේ නෑ යාළුවනේ. ඔයාලට බලා ගන්න පුළුවන් Q අකුරක් නෑ මෙතන. CJ හරි මේක වරද්දලා තියෙන්නේ. මේක මෙහෙම වෙන්න ඕනේ. Q නෙමෙයි වෙන්න ඕනේ මෙන්න මෙතන 2 වෙන්න ඕනේ. බලමු PR ඩොට් එකයි null නේ. හරිනේ. සම්පූර්ණ වරද්දලා යාළුවනේ. හරි. අය අපිට මේක දෙන්න වෙනවා. RR control VC දෙන්න ඕන. ඊට පස්සේ මේ ටික දෙමු කොපි කරලා. ඊළඟට මේක අපි හදාගත්ත එක දීලා බලමු. හරි ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට අපි සම්පූර්ණ කරා රිවර්ස් ඉන්ජිනියරින් කරලා ෆ්ලැග් එක හොයාගත්තා. මම මෙතන try hack මේකේ ෆ්ලැග් එක නෙමෙයි දැම්මේ මම නිකන් ෆ්ලැග් එක දැම්මා මගේ channel එකේ නම. හරි ඉතින් කොහොම හරි අපි මේක රිවර්ස් ඉන්ජිනියරින් කරා. අපි මේක රිවර්ස් ඉන්ජිනියරින් කරා. මං ඔයාලට දැන් ඔයාලට මං කියවා මෙන්න මේ කැරක්ටර් එක WSL එකේ වගේ එකේද මෙහෙම කැරක්ටර් එකක් දෙන්න විදියක් නැහැ. ඒ වෙනාට ඒක දෙන්න ක්‍රමයක් තියෙනවා. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. අරකෙදී අපි කොහොමද මේක කරන්න කියලා බලමු WSL එකේදී. මම මේකෙන් එක්සිට් වෙනවා. හරි. මෙතන WSL එකේදී අපිට මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන්. හරි. අපිට පුළුවන් එකෝ කරන්න. රිනයි මේකෙන් කරන්න අර ස්පෙෂල් කැරක්ටර්ත් එක්ක මෙයා එකෝ කරනවා. අපිට දෙන්න තියෙන්නේ මෙන්න මේක. මේක දෙන්න තියෙන්නේ. මේක දෙන්න ඕන පළවෙනි ආගියුමන්ට් එක. ඒතර මෙතනට අපි ස්ලෑෂ් එකයි x එකයි 03. මෙන්න මේක දුන්නම මෙයා මේක අර කැරක්ටර් එකක් විදිහට එකට ඉන්සර්ට් කරනවා. ඊළඟට මෙතන ස්ලෑෂ් එකක් දෙන්න ඕන. දීලා අපේ දෙවෙනි අපි දෙවෙනියට හොයාගත්තේ මොකද්ද? දෙවෙනි යූසර් නේම් එකක් දෙන්න ඕන. මෙන්න මේ විදිහට යූසර් නේම් එකක් දෙන්න. දීලා මේක එකෝ එක වහන්න ඕන මෙතනින්. මෙන්න මේ විදිහට. මෙතනින් වෙන්නේ මේක මෙයා පළවෙනියට දෙනවා. ඊට පස්සේ මෙන්න මේක දෙවෙනියට දෙනවා. ඊට පස්සේ මේ පයිප්ලයින් හරි මොකක් හරි මේක මේකෙන් මේ සලකුණෙන් මොකක් හරි ඊට තනීර ඒකෙන් අපි දෙන්න පුළුවන් අපිට අරකට old මම හිතන්නේ old මොකක් හරි අවුලක් තියෙනවා. හරි මෙන්න මේක අවුල මෙන්න මෙතනට මේ සාමාන්‍ය මෙහෙම කැරක්ටර් දෙන්න බෑ. ඒතකොට මේ අර උඩුකමාවක් කියලා හිතනවා. ඒ හින්දා ඔයාලා ප්‍රෝග්‍රෑමින් වල දන්නේ නැති මෙහෙම ඇලයිර දීලා ඒතකොට මේ ඇලයිර ටයිප් වෙන්නේ නැහැ. ඒවා දන්නවා ඒක වෙන දේ මොකද්ද කියලා මම කියන්නේ නැහැ ප්‍රෝග්‍රෑමින්. හරි. හරි ඉතින් ඔයාලට බලන්න පුළුවන් එහෙම කරලත් අපි අපේ ෆ්ලැග් එක හොයාගත්තා. හොඳයි ඉතින් යාළුවනේ අද වීඩියෝ ටිකක් දිග් වුණා. වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ නම් වීඩියෝ එක දිග වැඩි නම් කියන්නේ මේ වගේ වීඩියෝ ආයෙ ගේන්න එපා මෙච්චර දිග ඒවා. හොඳයි ඉතින් යාළුවනේ මං හිතනවා ඔයාලට ලොකු දැනුමක් එන්න ඇති කියලා. ඔයාලා හැමෝටම සුබ දවස්. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.